ධර්මරත්න ස්ථානදී මම මේ කතා කරන්න යන්නේ රටේ මේ වෙනකොට පවතින උග්‍ර වූ ප්‍රශ්නයක් සම්බන්ධව. දැනට ජනමාධ්‍ය තුල ඉතාල විශාල ලෙස මේක සාකච්ඡාට මඳුන් වෙනවා. එහෙමනම් අපි මොකද කළ යුත්තේ? ඒකටත් අපි සූදානම් වෙන්න ඕනේ පිළිතුරක් රැගෙන. මොකද මේ ප්‍රශ්නේ? පිළව්. අපි දැක්කේ නෑ අතීතේ ඉඳන් මේ වෙනතෙක් කිසිම රජයක් හෝ සංවිධානයක් පුද්ගලයෙක් මෙරළා ගහන්නේ අඩු කරගන්න ක්‍රමෝපායන් යොදනවා. මේ ප්‍රශ්නේ උග්‍ර වුණාන් පස්සේ තමයි දැන් තේරලා තියෙන්නේ කාට මේක මොකක් කළ යුතුයි කියලා. හැබැයි ඒත් අපි දකින්නේ නැහැ නිසියාකාර වැඩ පිළිලක් මේ වෙනකොටත් ඒ සම්බන්ධව අරගෙන තියෙනවා කියලා. නිකන් ඒ වෙලාවට අපෙන් බේරන වගේ වැඩ පිළිලක් තමයි දැන්ට ක්‍රියාත්මක කරව පවතින්නේ කියලා අපි දකිනවා. එහෙමනම් අපි ලෑස්ති මේ අභියෝගේ බාර ගන්න. මේ සතුන්ට හානියක් නොවි රටටත් යහපතක් වෙන විදියට ඒ කාර්යය කරන්න අපි සූදානම්. අපට දෙන්න සහයෝගය පරිසර සංවිධාන, අවිහිංසාවාදී සංවිධාන, වෙනත් මේ සම්බන්ධ කතා සංවිධාන අපට සහයෝගය දෙන්න. ඒතර බලා ගන්න පුළුවන් මේ කාර්යයේ සාර්ථකත්වය. මේ රටේ ජනතාව මේකට එකතු විය යුතුයි. මේක පොදුවේ කළ යුතු කාර්යයක්. මේ කාර්යයේදී අපට විශාල වශයෙන් අවශ්‍ය වෙන්නේ රාජ්‍ය අනුග්‍රහය. ඒ රාජ්‍ය අනුග්‍රහය විසුම්ගතව ලැබිය යුතුයි. ඒ පමණක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයත් මේක කළ යුතුයි. අල්ලස දුෂණය නාස්තිය මෙතන තියෙන්න බෑ. ඒ සියල්ලෙන් තොරව මේ කාර්ය සාර්ථක කරන්න අපට කාලය අවශ්‍ය වෙන්නේ මාස දෙකක් විතරයි. ඒ මාස දෙක ගෙවුණු පසු රටේ ලෝකෙම රිලව් මෙතනට ගාල් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපේ ජනතාවට හානි කරන ඉත්තෑව දඬුලෙන් කුකුල්ලු වලි කුකුල්ලු හැබැයි මොණරුවන්ට කපාසු ඒක අපේ ව්‍යාපෘති දෙවෙනි අදිරේ වගේ අපි සූදානම් කරලා තියෙනවා. මේ ටිකත් අපිට පුළුවන් මෙත සම්බන්ධ කරන්න. ඒ වගේම රටට නොලැබෙන ආදායමක් ලබා ගන්න පුළුවන් මේ කාර්යය. මොකද මේ විදේශීයව ලබා ගන්න ක්‍රමයක්. සංචාරක ව්‍යාපාර තුළ ලෝකේ මම හිතන්නේ මෙහෙම දෙයක් කරන එකම රට අපි වෙන්න ඕනේ මේ දේ කරන්න පුළුවන් වුණොත්. හොඳ විනෝදයක් ලබන්න පුළුවන් අවස්ථාවක් මේකේ සංචාරකයන්ට. 아무තු දැකීමක් වෙයි. ඒ දැකීමට උන් කැමති වෙයි. ඒ විතරක් නෙමෙයි. මේ තුල මේ රටේ මිනිසුන්ට ඍජු හා වක්‍ර ආකාරයෙන් රැකියා දහසක් විතර බිහි වෙයි. ඒකත් අපේ මිනිසුන්ට ආර්ථික ශක්තියක්. ආර්ථික ලැබෙන ශක්තිය. ජනතා ජීවත් කිරීමේ හැකියාවක් තියෙනවා. සුළු කොටසක් හරි. එහෙමනම් මේ කාර්ය කරන්න අපි සියලු දෙනා මේකට යොදවමු. මේ සත්තුන්ට ඇත්තෙන්ම ලෝකයේ සතු ඕන සතෙකුට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒකට කාටවත් හරි අඩු කරන්න බෑ. අපි බෞද්ධ විදියට විශේෂයෙන් අපි ඒක රකින්න ඕනේ. එහෙමනම් මේ සත්තුන්ගේ කාර්යය ඒ විදිහට රකින්න පුළුවන් නම් මේ ව්‍යාපෘති තුල ඒකම ජයග්‍රහණයක්. සත්තුත් රැකෙනවා, ජනතාවත් රැකෙනවා. අපේ ආර්ථිකයට ලොකු හයියක් ශක්තියක් ලැබෙනවා. මෙතනදී අපි දකින තවත් විශාල දේවල් තියෙනවා. ඒක අපේ ඊළඟ වැඩසටහන් වලදී අපි කතා කරන්නේ. අපේ මූලික අවශ්‍ය වෙන්නේ දැනට පවතින තත්ත්වය සමනය කරන්න. මේ සමනය කිරීම තුළ ජනතාවගේ මානසික දියුණුවක් ලබන්න පුළුවන්. ඔවුන්ට මේක ප්‍රශ්නකින් ගැලවෙන්න පුළුවන්. මේක ජාති ආගම් බෙද කුලමල ගැටලුවක් නෑ. සතා කොයි එකකින් හරි අඩු කරනවා.
එහෙනම් මේ අරියාදු නවත්තන්න අපි සූදානම්. අපට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ ජනතාවගේ උපකාරය. අපි ඇත්තෙන්ම මාස දෙකකින් අපට මේ කර්තව්‍ය නිමා කරන්න හැකියාව තියෙනවා. ඊළඟ මාස දෙක වෙනකොට සත්තු ටික ඔක්කොම එකම තැන උනුත් නිදැල්ලේ වෙන්දක් ජීවත් වෙන විදිහට හොඳින් ජීවත් වෙවි. ජනතාව සතුටින් තමන්ගේ දේපොළ ආරක්ෂා කරගෙන විස්කාරමාන්තයේ ඉන්න ගොවීන් හුඟක් තමන්ගේ වගබෝබනව ආරක්ෂා කරගෙන හොඳින් ජීවත් වෙවි. එහෙමනම් අපි තවත් කුමටද වරක්කු වෙන්නේ? අපට දෙන්න රාජ්‍ය අනුග්‍රහය අපි කරන්න හැකියාව තියෙනවා. මෙතනදී අපි ඇත්තෙන්ම සර්ව සාධාරණ විය යුතුයි. සතත් බේරගෙන අපේ කටයුත්තක් කිරීම තමයි අපට තියෙන එකම අභියෝගය. මේ අභියෝගය ජය ගන්න අපි ඕන අවස්ථාවක සූදානම් වෙන්න. එහෙමනම් සැමට තෙරුවන් සරණයි.